යෝ බොයිස් ඇන් ගර්ල්ස් වෙල්කම් බැක් විදුසියසි. ඉතින් මේ ළඟ තමයි ලෙජන් සීසන් එක එන්ඩුනේ. එතකොට ලෙජන් ලීක් ඩේ ත්‍රීවල්ට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. අයි සුපිරියක් කරන්න හදන්නේ. දැම්මන් දිගටම ලෙජන් ලීක් ඒ දවස්ටික දිගට කවර කරන නෝමල් විඩියෝස්ලින් වල් සෙට්ටලා ඉන්න අපි ලයිව් කරගන්න විදිියන්න නෑමේටිගේ ලැප්පෑකට පිසියක් කරි ලයින් කරගන්න ම නෝමල් වීඩියෝස් දිගට අනිවාරෙන් ගෙන නිසා කට බයින්ඩ අප ටූනමටගේ වැඩෙත් මන් දිගරම කටිනු කරගෙන යනවා ඒ පැත්ත පුඩ්ඩක් හදාගත්තකම කොම හරි මන්දැන් අද ඉඳලා දිගටම මේ ලෙජන් පුෂ් කරන අයි සුප එටගෙන්ම සුප එටටම ආය පරිවර්තය වුණ මුද සුප එටට ම පට්ටම ආස කෙනෙත් තමයි සුප එටට විශේෂයෙන්ම ගෙම්මගේ ආසම් රූපය කිවොත් ඇත්ත සුප එටි කොමරි සුප එටිස්ලයින් අර මැත්තකට යවල අම්මට සිරිවෙන්ඩ රේච් කරලා ගද්දි තෙත්වෙලා තෙත බරිත වෙලා යනවා කොමරි දැ ඔයාලට පුළුවන් අද මාත එක් මේ ඇට කටිවරදි ෆයි බෝල්ලයක්කින් හොඳම වැලිුවයක් ගන්න කොහොඳ ෆයි බෝල්ලයක් කොතන්ටද හරියටම අපි ප්ලෑන් කරලා දෙන්න ඒත් එක්කම ෆනල් කරන විදි අනම් බඩන් ගොඩක් දේවල් ඔයාට මාත එක්ක මේ ඇටැක්කට ඉවර විද්දි ඉගෙන ගන්න පුළුවන් නිසා කට්ටේ සෙට්ටලා ඉන්න එනම් බොයිස් අපියන් අපේ ආමික බලන්න මුලිම හීරෝ ඇබිලි පැත්තර ගියොත් කින්ගේ ඇබිලිට විදිර මං ගෙනල් තින ස්පයිකි බෝල්ල එකයි ඒත් කුයික් බූට් එක ඒත්තෙම කුයින්ගේ ඇබිලිට විදිර ම ගෙනල්ලා තියෙනවා ඇක්ෂන් ෆිග එකයි මැජික් මිර එකයි ඒත් එක්කම ග්‍රන් නෝඩන් ඇබිලි පැත්තරගයොත් ෆය බෝල්ල එකයි රේ ජෙම එකයි තමයි ම යස් කරන්නේ රෝල් ජැමි ඇබිලි පැත්තරගයොත් හොක්රයිඩ පට රොගොට් ස්පිය එකයි තමයි ම යස් කරන්නේ එතකොට ආමික පැත්තරගයොත් හීලස්ලා පස් දෙනයි පොකොලුන් තුනයි බේබි ඩ්‍රැගන්ලා දෙන්නයි විසර්ඩ්ලා තුන් දෙන අප මේ නාමික වෙන්න සුප එඩිස්ලා හතර දෙනයි සුප වෝල් බ්‍රේකස්ලා දෙන්න අයිස් ගොලම් ප්‍රනි සෝඩන් දෙන්නයි එක කෙන ගෙනවා එත්තෙක්ම හෙඩ්ඩන්ටස්ල දෙන්න ආචස්ල දෙන්න එකම එක ෆර්නසයක් ම යස් කරනවා ආමියකට මුලිම ස්පෙල් ලොට් එක පැත්තර ගියෝ තින්විස් අය යත්කුක් දෙ අනිවාරෙන් ගෙනියන්න මොද අපි ෆය බෝල් වැලිය ඇත්තමයි දඩාර විදියට ගන්න හදන්න බේසකෙන් ඊට අමතරව පොයිසන්න අනිවාරෙන් සිසි කටල් කරන් ගෙනියන්න ඕනි ජම්ප එකයි රේජ්ජකයි තමයි ස්පෙල්ස් ලොට් විදිර ම ගෙනියන්නේ ඊට අමතරව ඩොනේට් විදිර මම ගන්නවා ෆ්‍රීස් එකයි ටෝටම් තුන ස්පෙල් විදියට යටිස්ල තුන් දෙන තමයි මං ටූප්ල විදිර ඇරගෙන යන්නේ එතකොට මම ටූප් ලෝංච එකයි සික් බැරක් එකයි ෆ්ලේම් ලිග එකයි තුනම ගෙනියනවා ඒ බේස්සකට අදාළව ඩ්‍රොප් කරගන්න විදිර තමයි මංගේ මැසින් තුන ගෙනියන්නේ එනම් බොයිසන් ගර්ස් අපි බලු අද දවසේ ඇටක් අට අපිට මොන විදිරද යස් කරගන්න පුළුවන් වෙන්න කියලා ඒත් එක්කම මොන විදි බේසයක්ද අපිට හම්බෙන්නේ කියලා එත්තක ඔන්න හම්බෙලා දින අමුතුම ජාති බේස් ඩිසයින්නයක් කෙලින්ම මොකක්දේ මැද්ද හරියටම ඉනිස් රේට් සටප පලේස් කල තින මැද්දට දීල තින ඔක්කොම දඩාර් ඩිවෙන්සස් ටික තමයි කොමරි ග්‍රෑන් නෝඩන් චාර්ජ එක අපි මේ සයිඩ් එක්කින් වගේ දෙමු දැ මේගේ බේසස්වල්ට දැන් ඔයාටම් පේනවා වටෙන් ෆයිබෝල් වැලිවයක් ගන්න පුළුවන් තැන් තියෙනවා එවුණට අපි ෆයිබෝල්ලක මෙන්න මේ වගේ තැන ටාගට් කරගත්තොත් ඇත්තරම ලොකු වාසියක් ගන්න පුළුවන් මං ග්‍රෑන් නෝඩන් දෙනවා මේ සයිඩ් එකෙන් එතම හීලස්ලා දෙනවා එතකොට දැන් ඔයාල බලාගන්න පුළුවන් මාත් එක්ක මේ ඇටැක්කට ඉවරෙද්දි මං කොහොමද ඒ හම්බෙන බේස් එක බේස්නේ අපිට හම්බෙන්නේ ඒවට කොහොමද ෆයර් බෝල් එක දෙන්නේ ඒත් එක්කම ආමිගෙන්ට කරන්නේ ඒ වගේ දේවල් බලන්න පුළුවන් එතම ග්‍රෑන්ඩ් නෝඩන් එනවා දැන් මේ පැත්තට ග්‍රෑන්ඩ් නෝඩන්ගේ තත්ත්වය පොඩ්ඩකින් භයානක වෙනවා එතේම ග්‍රෑන්ඩ් නෝඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් මේව කරන්න මන් දෙනවා ෆර්නස් එතකොට ෆර්නස් මයිඩ්ලට පුළුවන් ග්‍රෑන්ඩ් නෝඩන්ගේ දෙපැත්තේ තියෙන ඩිෆෙන්ස් අනම්බනම් බිල්ඩින් අනම්බනම් ඒ ටික ඩවුන් කරලා දෙන්න ෂේප් එක යාලගේ මයිඩ්ලගෙන් කොහමරි දැන් ග්‍රෑන්ඩ් නෝඩන් අපි කරකවලා ගන්න ඕනි මෙන්න මේ පැත්තට. ඒතකොට කරකවලා ගද්දි පොඩ්ඩක් බලන්න ඕනි ග්‍රෑන්ඩ් නෝඩන්ගේ තත්ත්වය කොහොමද කියලා ඕන්න කියනත් එක්කම ගාඩියන් ඇණයක් වෙනවා ග්‍රෑන්ඩ් නෝඩන්ට සම්පූර්ණයෙන්ම ගන්න දෙයක් නැහැ. පට්ට වදයක් දෙන්නේ. දැනට නම් ග්‍රෑන්ඩ් නෝඩන්ට නෙමෙයි වදේ දෙන්නේ. දැනට ග්‍රෑන්ඩ් නෝඩන් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉන්විස් කරගන්නවා නම් ග්‍රෑන්ඩ් නෝඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් භයානක වුණු නිසා ඒත් එක්කම ඔන්න අරු තාම වදයක් වෙනවා මම ටෝටම් එකක් දෙනවා මෙන්න මේ සයිඩ් එකට. ටෝටම් එකට ඩිස්ටර්බ් වුන්නේ නැහැ. තව එකක් දෙනවා ඌ ඩිස්ටර්බ් කරගන්න. ඊට පස්සේ මම දෙනවා යටි යාමික මෙන්න මේ සයිඩ් එකකින්. එතෙම ඇප්‍රෙන්ටිස් සෝඩන් දෙනවා. අයිස් ගෝලම් දෙනවා. කිං කුයින් දෙන්න දෙනවා. මේ පැත්තෙන් දෙනවා. සීක් බැරක් එක පොකොලූන් දෙකක් දෙනවා. ටෝටම් එකක් මම ගහනවා. මෙතනින් තාම හීලර්ස්ලා මූව් වෙලා නැහැ. සුපර් එඩිස්ලට ඔන්න දැන් තමයි සුපර් එඩිස්ලට මූන්නේ. මම ඉනිස් එකක් දෙන්නවා. මෙන්න මේ සයිඩ් එක ඉනිස් කරලා ග්‍රෑන්ඩ් නෝඩ්ගේ ෆයර් බෝල් එක හරියට දෙනවා මැද්දට. දැන් මැද්ද සම්පූර්ණයෙන්ම ඩවුන් වෙලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ මැද්දෙන්. ඒත් එක්ක මොන්න එනිමි CCTV වෙනවා වාත වෙන්න හදන්නේ ලස්සනම කිං ඇවිල්ලා තියෙනවා මොනොලිත් සයිඩ් දැන් මේ සුපර් එඩිස්ලා ආයි කැරකිලා එන්න ඕනි මෙන්න මේ විදිහට ආයි මේ පැත්තට වෙනකන් අපි ටයිම් එක ගැනත් බලන්න ඕනි කිං ඇබිලිටි තියෙනවා ක්වීන් ඇබිලිටි තියෙනවා රොයල් චැම්පියන් ඇබිලිටි තියෙනවා තාම කිසිම ප්‍රශ්නයක් නැහැ සුපර් එඩියාමිකට ඒත් එකම අයිස් ගෝල් වල වාත වෙන ඕන්න පේනවා ඇති
දඩාර වාතයක් දෙන්නේ. එසේමෙසි වාතයක් නෙමෙයි අයිස් ගෝල් වල මේ පැත්තෙන් විසර්ට් කෙනෙක් දෙනවා. මේ පැත්තෙන් බේබි ඩ්‍රැගන් කෙනෙක් දෙනවා පොඩ්ඩක්. ක්ලීනින් ට්‍රූප් ටික වගේ මේව කරගන්න ඒත් එකම කින්ගේ ඇබිලිටි යන්න ඔන්න වෙන්න තියෙන්නේ. අපිට කින්ගේ ඇබිලිටි දෙන්න පුළුවන්. කින් අර මැද්දකට වගේ ආපු ගමන් වෝල් ටිකත් එක්ක ඕපන් වෙලා යද්දි මෙතනින් මම ෆ්‍රීස් එකක් දෙනවා පොඩ්ඩක් භයානකයි එතන තත්ත්වේ. තත්ත්වේ භයානක නිසා මම ෆ්‍රීස් එකක් දීලා රොයල් චැම්පියන් එකතු කරනවා මෙන්න මේ පැත්තේ. එතකොට දැන් කින්ගෙන් දඩාර වැලියු එකක් අපි ගන්න ඕනේ. ඒක 1 ස්ටාර් එකක් වෙන්නත් පුළුවන්. දැන් දෙමු කින්ගේ ඇබිලිටි එක ඔන්න පැත්ත පලාතෙන් වෝල් ඕපන් වුණා. මෙතනින් දෙනවා ජම්ප් එකක්. රේජ් කර ගන්නවා. රේජ් කරගෙන ක්වීන් ඇබිලිටි දෙනවා. ක්වීන්ට පුළුවන් මේ සයිඩ් එකෙන් වැලියු එක ගන්න. ඒත් එක්කම මම මෙතන ක්වීන්ට ඉනිස්සයක් දෙනවා. මේ අරු වදයක් වුණා මිනියන් ප්‍රින්ස් හෙඩ් හන්ටර් කෙනෙක් යනවා මේ පැත්තට. මේ පැත්තෙන් විසර්ලා දෙන්නෙක් දෙනවා. රොයල් චැම්පියන් ඇබිලිටි දෙනවා. මේක 3 ස්ටාර් එකකට ගේන්න පුළුවන්. අනිවාර්යෙන් මේක 3 ස්ටාර් එකකට ගේන්න පුළුවන්. ක්වීන් ඉන්නවා මැද්දෙන් දෙපැත්තේ ඔක්කොම ටික ඩවුන් වෙලා තියෙනවා. ඔන්න පළවෙනි ඇටැක් එකෙන් 3 ස්ටාර් එකක් කෙලින්ම සුපර් 80 ඇටැක් එකක්. This is Elon Musk. සෙල්ලන්නේ නැහැ බ්‍රෝ. සුපර් 80 ඇටැක් එකක් පළවෙනි ඇටැක් එකේම ඇත්තටම මම මේ සුපර් 80 ගන්න මේ මාර ආසයි ඉස්සර ඉඳලාම. මේ සුපර් 80 ලගේ ඒ කියන්නේ නුන් අර රේජ්ජලා අර මේ මයිට්ලත් එක්ක එකතු වෙලා රුන්ගේ සවුන්ඩ් එකත් එක්ක මේ ඒ 아무තු සීන් එකක් තියෙනවා. ඩවුන් කරලා දාද්දි ඩිෆෙන්ස් ටික ඩවුන් කරලා දාද්දි ඩෝපමීන් එනවා මොලේ ඉඳලා පල්ලයට අමු අමුේ ගලලා දානවා ඩෝපමීන්. තෙත්තලා යනවා කෙලින්ම. කොමාරි අපි යන් දෙවෙනි ඇටැක් එකට කතා වුන්නේ නැත. දෙවෙනි ඇටැක් එකට ගියොත් මෙන්න මේ විදිහේ බේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩ්ඩ අමුතු જાතිය බේස් ඩිසයින් එක. ඒත් එක්කම ෆයර් බෝල් එක දාන්න තැනක් තමයි බලන්න ඕනි. ෆයර් බෝල් එක දාන්න තැනක් අපිට මෙතන මෙන්න මේ පොයිසන් ස්පෙල් ටාව එකක් අල්ලගත්තා නම් හරියටම හරියි. ඒ වුණාට එතනට දෙන එක පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා මං ග්‍රෑන්ඩ් ඕඩර්න මෙන්න මේ සයිඩ් එකකින් දීලා පොඩි ෆනල් එකක් දා ගන්නවා ග්‍රෑන්ඩ් ඕඩර්. මෙතන හීලර්ස්ලා දෙනවා. අපි ෆයර් බෝල් එක මෙන්න මේ වගේ තැනකට එනකන් ටාගට් කරගෙන අය කියන්නේ ෆයර් බෝල් එක ඒ වගේ තැනකට එනකන් තියාගෙන ආවොත් අපිට ලොකු වැලියු එකක් ගන්න පුළුවන් මේ පැත්තේ. එන්ට කරන්න ඕනි අපි ෆයර් බෝල් එකනේ සුපර් 80 ලා එන්ට කරන්න ඕනි මෙන්න මේ වගේ තැනකින්. යාලා හරියට මැද්දෙන් තමයි අපි එන්ට කරන්න ඕනි. ග්‍රෑන්ඩ් ඕඩන් charge එක යනවා දැන්ට කේස් එකක් නැතුව ඒත් එක්ක ඔන්න වාත වෙනවා. ඉස්සරහා දින ඩිෆෙන්ස් දෙයක් මම ටෝටම් එකක් දෙනවා නැත්නම් ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් භයානකයි. රිකචේ කැනන් එකක් වගේ ග්‍රෑන්ඩ් ඕඩන්ට ටාගට් වුණා කියන්නේ පොඩ්ඩක් අමුමුයි භයානකයි. ඇත්තටම තත්ත්වය මේ පැත්තෙන් දෙනවා සික් බැරක් එකක්. සික් බැරක් එකක් දීලා බේබි ඩ්‍රැගන් කෙනෙකුත් දෙනවා පොඩ්ඩක් ෆනල් එක ඉක්මන් කරන්න. මේ පැත්තේ ග්‍රෑන්ඩ් ඕඩන් තාම වැලියු එකක් ගන්නවා. දැන් පෙකාස්ලා මේ පැත්තේ ලස්සන වැලියු එකක් අරන් දුන්නා කියන්නේ අපිට ලස්සනට සුපර් 80 යාමේ ගෙන්ට කරන්න පුළුවන්. දැන් මේ පැත්තේ ෆනල් එක හරි සුපර් 80 යාමේ ගෙන්ට කරමු බේස් එකට පොකොලුන් 3 දීලා වෝල් බ්‍රේක් එකක් දෙනවා ලස්සනට මෙතනින්. ඒත් එක වෝල් බ්‍රේක් එකත් එක්ක යාලට පුළුවන් ලස්සනට මැද්දට වෙනකන් යන්න. අයිස් ගෝලම් ඇප්‍රන්ටිස් ඕඩන් දීලා තව ටෝටම් එකක් දෙන්න මෙන්න මේ ඉස්සරහින්. ඊට පස්සේ තව වෝල් බ්‍රේක් එකක් කියන්නේ මේ වෝල් බ්‍රේක් එක නම් අසාර්ථකයි. ඒ වෝල් බ්‍රේක් එක නම් ඇත්තටම අසාර්ථකයි. මම රේජ් එකක් දෙනවා මෙතනින්. රේජ් එකක් දීලා එක සුපර් 80 කෙනේ ඩවුන් වුණා වගේ. දැන් එයාලම යන්න ඕනි වෝල් එක ඩවුන් කරගෙන මේ පැත්තට ක්වීන්ගේ තත්ත්වය බානයි. ක්වීන්ගේ ඇබිලිටිත් ඕපන් වුණා. කින්ගේ ඇබිලිටි දෙමු. පැත්ත පලාතම ඩවුන් වෙලා ගියා කින්ගේ ඇබිලිටි. මේ පැත්තෙන් ටෝටම් එකක් දීලා රොයල් චැම්පියන් නෙමු මෙන්න මේ සයිඩ් එකෙන්. රොයල් චැම්පියන් මේ සයිඩ් එකෙන් එමු. මම මෙන්න මේක පොඩ්ඩකට ෆ්‍රීස් කරගන්නවා. මේ පැත්තේ පොඩ්ඩක් තත්ත්වය බාන නිසා ග්‍රෑන්ඩ් ඕඩන් හොඳ තත්ත්වෙන් ඉන්නවා. අපිට ෆයර් බෝල් එකක් තාම අපි දීලා නැහැ. අපිට ෆයර් බෝල් එකෙන් ලොකු වැලියු එකක් ගන්න පුළුවන්. මේ පැත්තෙන් ෆර්නස් එකක් දෙනවා. මේ පැත්තේ 80 නෝමල් 80ස්ලත් එනවා. මේ පැත්තෙන් කුයිනුත් එකතු වෙනවා. රොයල් චැම්පියනුත් මේ පැත්තටම එකතු වෙනවා. පොයිසන් එක දෙමු අපි මෙන්න මේ සයිඩ් එකට එනිමි CC ඉන්න තැනට මම පොයිසන් එක දෙනවා. ඒත් එකම ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය භයානකයි. ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය සෑහෙන්න භයානකයි. ග්‍රෑන්ඩ් ඕඩන්ගේ ඔන්න ෆයර් බෝල් එක මූණා. ඔය ක්වික් දෙකක් මෙන්න මේ සයිඩ් එක දීලා රොයල් චැම්පියන්වත් ඉන්නිස් කරගෙන එයාගේ ඇබිලිටි එකක් දීලා ජම්ප් එක දෙමු අපි මෙන්න මේ සයිඩ් එකේ. තවත් ඉන්නිස් එකක් දෙමු මේ සයිඩ් එකට හෙඩ් හන්ටර්ස්ලා දෙන්න ඇවිල්ලා මේ පැත්තෙන් බේබි ඩ්‍රැගන් කෙනෙක් දෙමු. විසර්ඩ්ලා ටිකකුත් දෙමු. ඉන්න ඔක්කොම දීලා තියෙන්නේ මේක 3 ස්ටාර් එකට ගේන එක නම් පොඩ්ඩ අමාරුයි වගේ. මොකද මට පේන්නේ නැහැ මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා. ආමිගේ හිර වෙලා ඉන්නේ මෙතන. ආමිගේ හිර වෙලා ඉන්නේ ස්නීසි යනවා මේ සයිඩ් එකට. රොයල් චැම්පියනුත් වෙනවා. රොයල් චැම්පියන් හැබැයි ස්පිරිට් ෆොක්ස් ඩවුන් වෙලා තියෙන්නේ. රොයල් චැම්පියන් ස්පිරිට් ෆොක්ස් ඩවුන්. රොයල් චැම්පියන් මොකද්ද බයි ඒ වුනේ? ට්‍රැක් අද බං
මේක 3 ස්ටාර් එකකට ගේන්න පුළුවන්ගේ 97යි 97යි රොයල් චැම්පියන් ඩවුන් වෙයිද රොයල් චැම්පියන් ඩවුන් වුණා හැබැයි හොඳටම වීක් කළා දැම්ම ඒක 3 ස්ටාර් ලේසියෙන්ම පළවෙනි ඇටැක් දෙකෙන්ම 3 ස්ටාර් දෙකක් ආවා සුපර් එටි ඇත්තටම හොඳයි ඔන්න පේරයි සුපර් එටි කොච්චර පවර්ෆුල්ද කියලා එයාගේ ෆනල් එක තමයි හරියට වෙන්න ඕනේ අපි කතා කරමු දැන් අපිට මොකද්ද වෙලා තියෙන ප්‍රශ්න ටික කියලා ප්‍රශ්න ටික කිව්වම මට ඉතින් ලයිව් කරගන්න විදියක් නැහැ තව ලොකු කාලයක් යනකම් මට ලයිව් කරගන්න විදියක් නැහැ මොකද මගේ ලැප් එකක් දැන් අක්කා අරගෙන ගියා මගේ නෙමෙයි අක්කාගේ ලැප් එක අපි බලමු PC එකක් ඉප්පන්ට අපි හදාගමු එතකන් ලයිව් වෙන්න විදියක් නැහැ මම නෝමල් වීඩියෝස් ගේනවා පුළුවන් තරම් ඔය ටික තමයි ඉතින් ප්‍රශ්න කේස් එකක් නැහැ අපි ආතල්ලි ගිමු ආතල්ලිගේ පුළුවන් විදියට එන දෙයකට මූණ දෙමු මේක තමයි ඉතින් කරන්න පුළුවන් එකම දේ ඒත් එක බේස් ඩිසයින් එකේ පේන ඇති මැද්දේ පොයිසන් ටව එකක් තියෙනවා පොයිසන් ස්පෙල් සෙටප් එකයි ඉන්නිස් සෙටප් එකයි දීලා තින්නේ මැද්දෙන් අපිට පුළුවන් නම් මෙන්න මේ සයිඩ් එක මේවා කරගෙන අපිට පුළුවන් නම් මෙන්න මේ සයිඩ් එකේ ෆ්ලේම් ෆ්ලික් එකක් ඩ්‍රොප් කරන්න පුළුවන් අපි බලමු ටෙස්ලා මේවා වෙලාද කියලා අපි ෆ්ලේම් ෆ්ලික් එකට හදාගමු මචං බලමු පොකලුන්නයක් දීලා ඔන්න ටෙස්ලා පොප් වුණා එක ටෙස්ලා එක මං හිතන්නේ එතනින් තියෙන්නේ බේබි ඩ්‍රැගන් කෙනෙක් දීලා අපි දෙමු ෆ්ලේම් ෆ්ලික් එක. ඒතකොට ෆ්ලේම් ෆ්ලික් එකට පුළුවන් මෙතන හෙවි ඩිෆෙන්සස් ගොඩක් ඩවුන් කරගන්න. ග්‍රෑන්ඩ් ඕඩන් දෙන්න මෙන්න මේ සයිඩ් එකේ. ඒතකොට ග්‍රෑන්ඩ් ඕඩන්ට පුළුවන් මේ පැත්තෙන් වැලියු එකක් කරන් දෙන්න හීලර්ස්ලා දීලා පොකොලූන් එකක් දීලා එක ෆර්නස් එකක් දෙනවා මම මේ පැත්තට. ඒ පැත්තේ තමයි මේ ටෙස්ලා ෆාම් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් රිවෙන්ජ් ස්ටාර් එක මෙතන තියෙනවා. ග්‍රෑන්ඩ් ඕඩන්ගෙන් තමයි දැන් උපරිම වැලියු එකක් අපි අරගන්න ඕනි. ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් භයානක වුණා. මම එක ටෝටම් එකක් දෙනවා ඉස්සරහින්. ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය භයානක නොකර ගන්න. කොහොම හරි ඒ ටෝටම් එක ඔන්න ඩවුන් වෙලා ගියා. ඔන්න ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය ආයෙත් භයානකයි. ඊට පස්සේ කේස්ද ජෝගිද කේස් එකක් නෑ වගේ නේද කේස් එකක් නැත එතන ලස්සන ඩිෆෙන්ස් දෙකක් ගලව ගත්ත ග්‍රෑන්ඩ් ඕඩන් දැන් එනිමි රොයල් චැම්පියන් තමයි වාත වෙන්නේ එතන අම්මට සිල් වෙනවා ඉනිස්සයක් දෙන්න මචං හරි එනිමි රොයල් චැම්පියනුත් හරියේ පැත්තෙන් දැන් අපිට පුළුවන් බෝදුරට අපි සුපර් එටි යාමික එන්ටර් කරන්න බේස් එකට ඔව් පුළුවන් අපි සුපර් එටි යාමික දෙමු මචං ඔන්න සුපර් එටි යාමික බේස් එකට එන්ටර් වෙන ගමන් තියෙන්නේ අම්මට සිරියනවා මෙතනින් ටෝටම් එකයි දීලා මේ ඩිෆෙන්ස් ටික අපි ඩවුන් කරගෙන දැන් සුපර් එටිස්ලා එන්න ඕනි අර පැත්තටයි එතනින් ඉනිස්සයක් දීලා ෆයර් බෝල් එක දුන්නා මෙතනට එනිමි CC කට් ටික වෙනවා එනිමි CC එක ඇතුලේ අයිස් ගොලම්ලා ඉඳලා ඉතින් මෙතනින් පොයිසන් එක දීලා කිංගේ ඇබිලිටි දෙමු පැත්ත පලාතම ඉවර අර පැත්තටම ලස්සනට මේවා වුණා ජම්ප් එක මෙතනින් දීලා රොයල් චැම්පියන් දෙන්න මෙතනින් දැන් හීලර්ස්ලාත් ඉන්න නිසා මාළු කේස් යන හැබැයි ඉනිස්සයක් දෙන්න වෙනවා පොඩ්ඩක් ඊට පස්සේ හෙඩ් හන්ටර් කෙනෙක් යව මේ පැත්තට ෆ්ලේම් ෆ්ලික් එක මේ පැත්තේ දඩාර වැලියු එකක් අරන් දීලා තියෙනවා ෆ්ලේම් ෆ්ලික් එක රේජ් කරගමු ආමික රොයල් චැම්පියන් එනවා අර පැත්තේ ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය තාම භයානක නැහැ රොයල් චැම්පියන් මේ පැත්තේ වැලියු කරනවා සුපර් එටි ආමිකත් එනවා මේ පැත්තෙන්ම එතකොට අපිට පුළුවන් මේ පැත්තෙන් එක විසර්ට් කෙනෙක් වගේ දෙන්න මේ පැත්තෙන් අපි දෙමු බේබි ඩ්‍රැගන් හරිද මේ පැත්තෙන් බේබි ඩ්‍රැගන් දෙමු අවුලකට තියෙන දැන් රිවෙන්ජ් ස්ටාර් එක තමයි දැන් සුපර් එටි යාමික යන්න ඕනි මෙතනින් මම ෆ්‍රීස් එකක් දෙන්නම් මචං පොඩ්ඩක් ඩේන්ජරස් වගේ එතන එක මේක ඉන්නිස්සේ අපිට මොක කරන්නත් තියෙන්නේ රොයල් චැම්පියන් ඉන්නිස් කරගම අපි අපරාධ ඉන්නිස් එක දුන්නේ රොයල් චැම්පියන් ඇබිලිටි එක දෙමු ක්වීන් නැද්ද ක්වීන් ඩවුන් වෙලා වගේ නේද ග්‍රෑන්ඩ් ඕඩුනුත් ඩවුන් වෙලා ගියා අපම අපරාධයක් 3 ස්ටාර් එකට ගේන්න බෑ මචං 3 ස්ටාර් එකට ගේන්න බෑ අපරාධේ හැබැයි අන්තිම මේ කෙලවරට එනකන් ආවා ඔන්න දැන් රිවෙන්ජ් ස්ටාර් එකෙන් අරිනවා තියාගෙන ඕයි රිවෙන්ජ් ස්ටාර් අම්මට සිරි වෙනවනේ රිවෙන්ජ් ස්ටාර් එකේ වැදිල්ල බං ඕයි මේ බලපංකෝ අඩ ගන්න පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන අඩෝ 98යි බං හරිම ක්ලෝස් ඇටැක් එකක් කරන්න දෙයක් නැහැ මේ රිවෙන්ජ් ස්ටාර් එක දශමෙන් වගේ ඉතුරු වුණේ එතන රිවෙන්ජ් ස්ටාර් එක අපේ ෆ්ලේම් ෆ්ලික් එක ඩවුන් කරගන්න තිබ්බනම් හරියටම හරි අපි යන් ඊළඟ ඇටැක් එක එතෙම සුපර් වෝල් බ්‍රේක් ඒ ඩිංගට මේ කල්ලි කුත්තලා ගිහිල්ලා තියෙනවා අපිට ෆ්ලේම් ෆ්ලික් එක ඕනි නැහැ අපි ෆ්ලේම් ෆ්ලික් එක නැතුව ටෝටම් ටික ගමු අපිට ෆ්ලේම් ෆ්ලික් එකක් අපි ළඟ තියෙන නිසා අපි යන් බොයිස් 4 වෙනි ඇටැක් එකට පොඩ්ඩක් සනීප නැතුව ඉන්නේ ඔය මේ ටිකේ ඒ නිසා පොඩ්ඩක් ඔය කතා කරන ඒවා ගණන් ගන්න එපා හරිද රේජ් සෙටප් එක මෙතන ඉල්ලලා තියෙනවා මෙතන තියෙනවා ඉන්නිස් සෙටප් එක ටවුන් හෝල් එකට තමයි කෙලින්ම ඉන්නිස් සෙටප් එක දීලා තියෙන්නේ අපිට පුළුවන් මේ ඇටැක් එකට මෙන්න මේ රේජ් ඩිස්පෙල් ටව එකක් වගේ අල්ලගත්තා නම් ඇටැක් එක ලොකු රුකුලක් වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ග්‍රෑන්ඩ් ඕඩන් දෙමු අපි මෙන්න මේ සයිඩ් එකේ හීලර්ස්ලා දෙමු
කොකොලුන් නැද්දීලා ෆර්නස් එකක් දෙමු ග්‍රෑන්ඩ් ඕඩන්ට සපෝට් එකට එනිමි ක්වීන් නේ මෙතන ඉන්න ඕන ඕකයි ප්‍රශ්නේ කේස් යන්නේ අපි ෆයි බෝල් එක දෙමු කේස් යන්නේ නැහැ කියලා හිතනවා අම්මට සිරියනවානේ තෝගේ අම්මට Surprise, motherfucker. මෙතන ගහලානේ බං අරු මේ එයා ස්වීපයක් අංගලානේ බං මෙතන ඒ යකා මෙතන එයා ස්වීපයක් අංගලා අම්මට සිරි ග්‍රෑන්ඩ් ඕඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් භයානක වුණා එක ටෝටම් එකක් දෙමු මෙතන ඔන්න රේජ් ඩිස්ප්ලේ සෙටප් එකත් එක ඔන්න පේනවා ඇති ෆයර් බෝල් එකක් දෙද්දි පොඩ්ඩක් බලන්න ඕනේ මගේ කලබලේනේ මචං මමත් ඔහෙ දුන්න ෆයර් බෝල් එක දැක්කද එතන උණ වැඩේ එයා ස්වීප් එක ඇතුලේ හංගලා තියෙනවා එයා ස්වීප් එකක් හංගලා තියෙනවා මේ මට නම මතක නැහැ මොකක්ද ඒකට කියන්නේ අර මැෂින් හදන එක අපි මැෂින් හදන එක අන්න ඒක ASCII හංගලා තියෙනවා අපි ග්‍රෑන්ඩ් ඕඩන් මෙතනින් ඩවුන් වුණා ග්‍රෑන්ඩ් ඕඩන් ඩවුන් වෙන එකක් නැහැ මේ පැත්තෙන් දෙමු ආමික මම මේකට ට්‍රූප් ලොන්ච් එකක් තමයි යූස් කරගන්නේ ආමික අර පැත්තටම යවන්න එකම එක ටෝටම් එකක් මම මෙතනින් දීලා හොඳ වැලියු යන්නම් එනවා එතනින් ඉනිස්ටා එකත් ඇක්ටිවේට් වෙයි බොහෝ දුරට දැන් අවුලක් නැහැ සුපර් එඩිස් ලැබෑ ආයේ එලියෙන් කැරගෙන්න යන්නේ එලියෙන් කැරගෙනවා කියන්නේ ඇත්තටම එයාලට ග්‍රෑන්ඩ් ඕඩන් ඩවුන් කින්ගේ ඇබිලිටි දෙමු රිවෙන්ජ් ටාව එකෙන් දඩාර ඩැමේජ් එකක් කරා බං ආමියකට ග්‍රෑන්ඩ් ඕඩන් නැතුව තමයි දැන් මේ ඇටැක් එක යන්න ඕනේ මෙතනින් එර්ත් ක්වික් එකක් දීලා මෙතනින් එර්ත් ක්වික් එකක් දීලා රොයල් චැම්පියන්වත් එකතු කරනවා මේන් නාමයකට මෙතනින් දෙනවා මචං ටෝටම් එකක් දීලා හෙඩ් අන කෙනෙක්වත් යමු අපි මේ සයිඩ් එකෙන් ඊට පස්සේ රේජ් කරගමු ආමික මෙතනින් අයිස් ගොලමුත් ඉන්න නිසා මාළු කේස් යන්නේ ඔන්න අයිස් ගොලම ලස්සන ෆ්‍රීස් වුණා හෙඩ් අන්ටත් අතනින් ඇවිල්ලා ලොකු වැලියු එකක් අරගෙන දෙනවා එක බේබි ඩ්‍රැගන් කෙනෙක් මෙතනින් දෙමු අනිත් බේබි ඩ්‍රැගන් දෙන්න තැනක් නැහැ ඇත්තටම අපි මෙන්න මේ සයිඩ් එකට යමු වෝල් බ්‍රේක් එක ජම්ප් එකක් තියෙනවා ජම්ප් එක දෙමු මෙතනින් අපි රොයල් චැම්පියන් කෝ අපි රොයල් චැම්පියන් ඉන්නවා කිසි කේසයක් නැහැ රොයල් චැම්පියන් තත්ත්වය භයානකයිද චැම්පියන් දඩාර වැලියු එකක් ගන්න කොහමද දැන් මොනොලිත් එක වාතේ චැම්පියන් ඔන්න කිනත් මේ මොනොලිත් එක වාත උනා දැන් දෙමු රොයල් චැම්පියන් ඇබිලිටි එක අපි එනිමි CC එකක් ට්‍රී වෙනවා මේක නම් 3 ස්ට්‍රයික් කරගෙන ඉන්න බෑ රොයල් චැම්පියන් වේස්ට් වෙලා යනවා මචං අඩෝ අපරාධේ බා රොයල් චැම්පියන් වේස්ට් වෙලා ගියා මෙතනින් දෙමු බේබි ඩ්‍රැගන් කෙනෙක් ඒක නම් සෑන්ඩ් ලෝ පර්සන්ටේජ් එක මේ පැත්තට යමු විසර්ඩ්ලා හෙඩ් හන්ටර්ස්ලා ක්වීන්ගේ ඇබිලිටි එකක් දීලා තියෙන ක්වීනුත් එතන වේස්ට් වෙනවා ක්වීන් හිර වෙලා ඉන්නේ එතන ජයන්ති ජයනුත් ඇවිල්ලා තියෙනවා 170 ගානකට තමයි ඒක නම් ගේන්න පුළුවන් උනේ මචං අවුලක් නැහැ අද මේ පටන් ගැම්ම නම් හොඳයි මොකද 3 ස්ටාර්ස් දෙකක් ආවා කියන්නේ ඇත්තටම තත්ත්වය හොඳයි ජයන්ති ජයන් නැත්තන හොඳ ට්‍රූප් එකක් කියන්නත් බෑ හොඳ ට්‍රූප් එකක් කියන්න පුළුවන් ඒක අදින් මොකද ජයන්ති ජයන් කියන්නේ ඉවෙන්ට් එකකට ආපු ට්‍රූප් එකක් එයාලා මේ විදිහට ඇබිලිටි එකකින් අපිට පර්මනන්ට් දුන්නා ලයිව් එකත් ඇරියට මම කවදාවත් මේ නෝමල් වීඩියෝ දාන එකවත් channel එකවත් නවත්තන්නේ නැහැ අපි බලමු ගේමක් ගහනකම් අපි නෝමල් වීඩියෝස් වලින් සෙට් වෙමු ඉතින් අතාරින්න බෑනේ මචං අතාරින්න බෑ මේ වගේ සුපිරි කට්ටියක් සෙට් වෙලා තියෙනවා ඒකට ඉතින් අතාරින්න හිතෙන්නෙත් නෑ අපිට පුළුවන් මෙන්න මේ රේජ් ස්පෙල් සෙටප් දෙකෙන් එක සෙටප් එකක් ගලවලා දාන්න අපි බලමු මේ වගේ තැනකට දෙන්න මෙතන තියෙනවා ඩිෆෙන්ස් මේක ඉන්නිස් වෙන්න ඕනේ විතර පොඩ්ඩක් ලොකු ඉන්නිස් තෝගයක් යයි වගේ කමන්නේ අපි එතනටම ෆයිබෝල් එක දෙමු මචං අම්මට සිරිගුණා වැරදිලා එකක් ඩ්‍රොප් වුණා බොයිස් ඒකත් කෙලුණා මචං ෆයබෝල් එක හෙඩ් අන්ට කෙනෙක් යමු මෙතන ග්‍රෑන්ඩ් ඕඩන්ට සපෝට් එකක් විදිහට කිව්වට පස්සේ අම්මට සිරිනවා ටෙස්ලා ෆාම් එක හරියටම හීලර්ස්ලාට දඩාර ඩැමේජ් එකක් වුණා ග්‍රෑන්ඩ් ඕඩන් ඩවුන් වෙලා ගියා අඩෝ ඒ ඇටැක් එක නම් ඇත්තටම කෙලුණා මචං ඕනවට වැඩිය මේක ගත්ත වැඩිද අපි සුපර් එඩිස්ලා දෙමු ක්වීන් දෙමු යාලා ඩ්‍රොප් කරපු තැනත් අවුට් ඊට පස්සේ මේ සයිඩ් එකෙන් දෙමු මෙන්න මේක අපේ සිග් බැරක් එක එතකොට සුපර් එඩිස්ලා අපි දැන් ටවුන් හෝල් එක ඩවුන් කරන ප්ලෑන් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ මොකද දැන් අපේ ඇටැක් එක සම්පූර්ණ කෙලවිලා ගිහිල්ලා තියෙන්නේ ගන්න දෙයක් නැහැ ෆයබෝල් එකක් කෙල්ලුවා අම්මට සිරි වෙන ඩැමේජ් යන්නේ බා කෝබන් හීලර්ස්ලා අඩෝ මෙතනින් ටෝටම් එකක් දෙමු රේජ් කරගමු ආමීක කින්ගේ ඇබිලිටි දෙමු කින්ගේ ඇබිලිටි දීලා තියෙන්නේ දැන් ටවුන් හෝල් එක රීච් කරන්න ඕනේ මෙතනින් එන කවුරු හරි තව ටෝටම් එකක් දෙමු මෙතනින් ගාඩියන් වදයක් වෙලා තියෙනවා මේ ඇටැක් එක නම් සම්පූර්ණ කෙලුණා හැබැයි 2 ස්ටාර් එක නම් ගේන්න පුළුවන් අනිවාර්යෙන් ගාඩියන් ඩවුන් වෙලා තියෙනවා
රිවෙස්ට් එක වාත වෙනවා ෆ්‍රීස් එකක් දීලා ක්වීන් ඇබිලිටි දීලා තව ටෝටම් එකක් දෙමු රිවෙස්ට් අපි ඉස්සරහින් එතකොට ජයන්ට් පුළුවන් ඉස්සරහින් ගිහලා වැඩක් නැහැ ටෝටම් එකට ටාගට් වෙන අතරේ ජයන්ට්ට ටාගට් වෙනවා ඒක තමයි රිවෙස්ට් එක එච්චර දරුණු වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ කොහොම හරි මේ පැත්තට යම රොයල් චැම්පියන් නයි ක්වීන් නයි දෙන්න මේ පැත්තට යනවා එක මේක ෆර්නස් එකක් තියෙනවා යා මෙතනින් දෙමු එක බේබ් ග්‍රෑන්ඩ් කෙනෙක් ඉන්නවා යා මෙතනින් දෙමු මේ පැත්තෙන් යනවා එක සුපර් එඩි කෙනෙක් රොයල් චැම්පියන් එකතු වෙනවා මේ සයිඩ් එකට අපි පොයිසන් එකක් දෙමු ඉතින් ඊට පස්සේ රොයල් චැම්පියන් ඇබිලිටි දෙමු ජයන්ට් නම් ඩවුන් වෙන පාටක් තමයි පෙනී යන්නේ ස්කෙලිස්ලත් ඇවිල්ලා වදයක් දෙනවා ඕනිම කරන වෙලාවේ ජම්ප් එකක් තියෙනවා ජම්ප් එක නිකමට ඉතින් මෙතනින් ප්ලේස් කරමු අපි රොයල් චැම්පියන් මේ පැත්තෙන් හොඳ වැලියු එකක් අරන් දෙනවා විසර්ලා දෙන්න මෙතනින් දෙමු යාලා නම් ඩවුන් වෙලා ඇයි බොහෝ දුරට නෑ එක ආමි කැම්පයක් වගේ ඩවුන් කරලා දුන්නා යා රොයල් චැම්පියන් රිකචේ කැනන් එක ඩවුන් කරලා දුන්නා මෙතනින් හොඳ වැලියු එකක් ඇත්තටම රොයල් චැම්පියන් අරගෙන දුන්නේ වෝල් බ්‍රේක් දෙක යවමු ඉතින් මෙතනට කිසි වැඩක් නැහැ ඒ ඇටැක් එක සම්පූර්ණ කෙලුණා පේනවා ඇති මේ ෆයර්බෝල් පොඩි මිස්ටේක් එකකින් තමයි මුළු ඇටැක් එකේ මෙගිලෙන් ෆයර්බෝල් එක කෙලුණු නිසා ඒ ඇටැක් එක කෙලවිලා ගියා එහෙම තමයි ඉතින් එහෙම තමයි ඇටැක් කෙලවෙනවා බොයිස් ලයිව් වල මට සිරි වෙනවනේ මට අර ලයිව් විදියටම තමයි මේ නෝමල් වීඩියෝස් කරන්න හිතෙන්නේ මං හින ආසයි බන් ලයිව් කරන්න දෙයක් නැහැ අපි එන විදියකට මුණ දෙන්න ඕනේ දැන් ඒක 3-4 පාරක්ම කිව්වා බා හරි ඇටැක් පහක් අපි ගහලා තිනවා ඇටැක් පහක් ඉවර වෙද්දී අපි 161කට එනකන් ගහලා තිනවා ඊයේත් අපිට 61ක් ඇවිල්ලා තියෙනවා ඇත්තටම හොඳයි අපි බලමු ඉතුරු මැචස් තුනෙන් අපිට මොන විදියට වෙනසක් කරගන්න පුළුවන් වේද කියලා අපි යම් බොයිස් ශ්‍රී ලංකා ඇටැක් එකකට ඩොනේටුත් අරගෙන තියෙන්නේ අපි බලමු සුපර් හිටි ඇටැක් එක ඊළඟ බේස් එකට සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා ඒත් එක උන්න පේනවා ඇති හම්බෙලා තියෙන බේස් එක මේ වගේ බේස් නම් ඇත්තටම මේ දැන් ලොකු සාපයක් කියලා තියෙන කොහොම හරි අපි මෙන්න මේ පැත්තෙන් දෙමු ග්‍රෑන්ඩ් නෝඩන්ම මේ වගේ බේස් එකක් හම්බුනා ඉතින් බය වෙන්න දෙයක් නැහැ මේ සුපර් හිටි ඇටැක් එකක් නෙමෙයි ඕනම එක ආමික වටේ කරකවලා ෆයර් බෝල් එකක් ගෙනියනවා නම් මැද්දට දාගත්තා නම් හරියටම හරි නැත්නම් මේ ජයන්ට් ඇරෝ එකක් දීලා මෙන්න මේ ඉන්ස්ටා එක ටික කරගත්තත් හරියටම හරි නැත්නම් ඩ්‍රැගන් ක්ලෝන් එකක් වගේ ඉතින් සාර්ථකයි සුදුසුයි නේද ඩ්‍රැගන් ක්ලෝන් එකක් වගේ හොඳයි ඇත්තටම ග්‍රෑන්ඩ් නෝඩන් එනවා මෙන්න මේ සයිඩ් එකට දැන් ග්‍රෑන්ඩ් නෝඩන්ගේ තත්ත්වය පොඩ්ඩක් භයානකයි අපි දෙමු ටෝටම් එකක් හරියට මෙන්න මේ ඩිෆෙන්ස් ටික ටාගට් කරලා ඒත් එක්කම ටෙස්ලා ෆාම් එකක්ම ගහලා තියෙනවා හරියටම ටෙස්ලා ෆාම් එකක්ම ගහලා තියෙනවා එතනින් අර ෆර්නස් එක අතන මේ වෙස්ට් වෙලා යනවා ෆර්නස් එක කිසි වැලියු එකක් ගන්න දුන්නේ නැහැ එතන හිටපු ආචටව ඒක ඔන්න පේන ඇති සුපර්විසර් ටාව එක කොච්චර දරුණුද කියලා ඒත් එක එනිමි CC ට්‍රිගර් වුණා පාසල් CC පුල්ලා ඒ කියන්නේ නෝම හැම ටූප්පෑම CC එක ඇතුළේ ඉන්න හැමෝම එළියට ආවේ නැහැ පොඩි දෙනෙක් තමයි ආවේ කොහොම හරි මෙන්න මේ පැත්තෙන් සීට් බැරක් එක දීලා සුපර් AT ආමික දෙමු දැන් බේස් එකට අන්න සුපර් AT ආමික දීලා තියෙන්නේ ඇප්‍රෙන්ටිස් රෝඩන් අයිස් ගොලම් මනම් ඔන්න කින් කුයින්නක් දීලා තියෙන්නේ දඩාර ආමිකක් කියන්නත් පුළුවන් මොකද මේ ආමික හෙවි ආමිකක් මේ අපි ගණන් ගන්නේ නැති වුණාට මේ ආමික මෙතනින් ටෝටම් එකක් දෙමු ගෙඩියා හේවත් ගාඩියෙන්ව ඩිස්ටර්බ් කරගන්න තමයි මම එතනින් ටෝටම් එකක් දුන්නේ ඔන්න ෆයර් බෝල් එක දුන්නා මැද්දට හරියටම මැද්ද සම්පූර්ණ මැද්දම ඩවුන් වෙලා ගියා ඒත් ඒ එනිමි CC ට්‍රිගර් වෙනවා පොයිසන් එකක් දෙමු අපි එනිමි CC එකකින් එන ෆර්නස්ලාට දැන් කින් කුයින් කට්ටිය මේ සයිඩ් එකකින් යනවා වැලියු එකක් අරගෙන තාම මම දීලා නැහැ මෙන්න මේ ගාඩියන් වදයක් එනවා මම දෙමු මෙතනින් මේ ටෝටම් එකක් දෙනවා තාම මං කින්ගේ ඇබිලිටි එකවත් යූස් කරලා නැහැ දැන් කින්ගේ ඇබිලිටි අපිට යූස් කරගන්න පුළුවන් මේ ඉස්සරහදී ඔන්න දැන් යූස් කරමු කින්ගේ ඇබිලිටි එක පැත්ත පලාතම ඩවුන් වෙලා ගියා සුපිරිම වැලියු එකක් ආවා මේ පැත්තෙන් දීමු රොයල් චැම්පියන් රේජ් එකක් තියෙනවා ඒත් එක්කම ජම්ප් එක තමයි දැන් අපි කොහෙට හරි දෙන්න ඕන ටවුන් හෝල් එක කවුරුත් තාම රීච් කරන්න බාරගෙන නැහැ අපිට පුළුවන් මෙන්න මේ සයිඩ් එකෙන් විසර්ට් කෙනෙක් වගේ දෙන්න රේජ් එකකුත් තියෙනවා අපි ළඟ කවුරු හරි ඩවුන් වුණා කින්ද ඩවුන් උනේ ඔව් කින් තමයි ඩවුන් උනේ අපි රේජ් එක දෙමු මෙන්න මේ මෙතනදී ඊට පස්සේ ජම්ප් එක දෙමු මෙතනදී රොයල් චැම්පියන් තාම වැලියු එකක් ගන්න එයාගේ ඇබිලිටි දෙමු අපි ඉන්නිස් එක දුන්නා ග්‍රෑන්ඩ් නෝඩන්ට පරක් වැඩි ඔන්න දැන් තමයි එනිමි CC එක ටිකුනේ 1 ස්ටාර් එකක් වෙන්න දෙන්නේ මේ ඇටැක් එක වෙන්නත් පුළුවන් 1 ස්ටාර් එකක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා ගෙඩිය වාත වෙනවා අම්බ වාතයක් එන්නේ බා 1 ස්ටාර් එකක් බා
හරියටම ටවුන් හෝල් එක විතරයි ඉතුරු උනේ බා. අනේ නේ 3 ස්ටාර් එකක් බං. අඩෝ. මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සෙල්ලන්නේ බ්‍රෝ සුපර් එඩිනා වදිනවා කුඩු වෙන්නනේ. ඉඳලා හැබැයි හොඳ වෙලාවට නෝමල් ලයිව් එකකුත් ගිරා නෝමල් ලයිව් යන්නේ නෝමල් වීඩියෝ රෙකෝඩ් කරන්න ගත්ත වෙලාවත් හොඳයි. මං කම්මැලි ගම හිටියේ ඔන්න ඇටැක් 4ටම අපි ගෙනල්ලා තියෙනවා 201ක්. ඇටැක් 6කට ගෙනල්ලා තියෙනවා 201ක්. ඇටැක් 3යි ෆේල් වුණේ එකක් අර 90ටෙන් ෆේල් වුණ එකත් ඇත්තටම අපරාධයක් කරන්න දෙයක් නැහැ. එහෙම වෙනවනේ අපි යන් 7 වෙනි ඇටැක් එකට බොයිස් අපි. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක නම් වැදගත් වෙයි කියලා. මොකද ලයිව් වල මේවා කරනවට වඩා අපිට නෙමෙයි ඔයාලට මේ වගේ දෙයකින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම විශ්වාස කරනවා මම. ඒ නිසා මගේ කම්මැලිකම මම නොතකා මෙන්න මේ විදිහට ඉන්නිස් ප්ලේස් කරලා මම රේජ් ඩිස්පෙල් සෙටප් එකක් තමයි ටාගට් කරන්නේ. අම්මට සිරි වෙනවා. ඒක ගියේ අර පැත්තට හැබැයි හොඳ වැලියු එකක් නම් ආවා. අපි ඩිස්ක්‍රෑට් එකත් ගලව ගන්න තිබ්බා මේ ඉන්නිස් එක පොඩ්ඩක් පරක් වුණා මගේ. ඉන්නිස් එක පොඩ්ඩක් පරක් වුණා. ඔන්න බ්ලැක් මයින් එකක් උදේ පාන්දර මල්ල ගන්නවා හරියටම පොකොලුන්නේ ගිහිල්ලා. ඇත්තටම ලස්සන මේ බ්ලැක් මයින් මේකක්. දැන් ආමික කොහෙන්ද එන්ටර් කරන්නේ? අපි ආමික ටවුන් හෝල් එක හරහාම දෙමුද? ග්‍රෑන්ඩ් නෝඩන් අර හෙට්ට යන්නත් පුළුවන් නේද? අම්මට සිදු වෙනවා ජම්ප් එක දීලා අතනින් කිංග දුන්නාට එයාලා එතනින් ගියේ නෑ මචං. අපි ට්‍රූප් ලොන්ච් එකක් දෙමුකෝ. එනිමි CC තාම ට්‍රිගර් වෙලා නැහැ. දැන් දෙමු කිංගේ ඇබිලිටි එක පැත්ත පලාතම ඩවුන් වෙලා ගියා. ගන්න දෙයක් නැහැ. තව ටෝටම් එකක් මෙතනින් දීලා ඔන්න පොයිසන් එකක් දෙන්න පුළුවන්. දැන් මේ පැත්තේ මොනොලිත් එකට මම යවුවා රොයල් චැම්පියන් ටවුන් හෝල් එක කවුරු හරි ගලවලා දෙන්න ඕනේ අපිට නේද? තාම ටවුන් හෝල් එක ගලවලා දුන්නේ නැහැ. හැබැයි සුපර් එඩිස්ලා ඉදිරිපත් වෙලා තියෙනවා ටවුන් හෝල් එකේ පැත්තෙන් ගලවන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්. බේබ්‍රගන් යනවා මේ පැත්තෙන් ෆර්නස් එක දෙන්න පුළුවන් අපිට මේ පැත්තෙන්. එක මේක විසර්ට් කෙනෙක් දෙන්න පුළුවන් මේ පැත්තෙන්. අම්මට සිදු වෙනවා ටෙස්ලා එකක්. යයි. හරි මේ පැත්තේ ටෙස්ලා දෙක නම් ඩවුන් වෙනවා. ක්වීන් ඇබිලිටිත් යනවා. රොයල් චැම්පියන් ඇබිලිටි තාම ගිහිල්ලා නැහැ. අපිට රොයල් චැම්පියන් ඇබිලිටි එකේ මොකක් හරි වෙනසක් ගන්න පුළුවන්. දැන් දෙමු රොයල් චැම්පියන් ඇබිලිටි හෙඩ් හන්ටර් කෙනෙක් යම එනිමි ක්වීන් ටාගට් කරවන්න. යා මේ පැත්තෙන් ජයන්ට් ගිහිල්ලා තනියම මේ පැත්තෙන් ඩවුන් වෙන්න හදන්නේ. ඌ තනියම මැරනවා ජයන්ට්. සුපර් එටි යාමික නම් ඉන්නවා. ග්‍රෑන්ඩ් නෝඩන් ඉන්නවා. මේ පැත්තෙන් දෙමු ඉතුරු වෙලා තියෙන ඔය ඔක්කොම ටික. මේක 3 ස්ටාර් එකකට ගේන්න නම් බෑ. ඉම්පොසිබල්. ඔය පේන ඇන්ටි රිවෙන්ජ් ස්ටාර් එක තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. රිවෙන්ජ් ස්ටාර් එක ඉතුරුනා කියන්නේ අම්මට සිරි වෙනවා, කොල්ලට සොරි වෙනවා. ඉතින් අපේ රොයල් චැම්පියන් අම්මට සිරියේකි ඩවුන් වෙලා ගියා. අපරාධයක්. ඇත්තටම අපරාධයක්. මේ 90 ගානක ඇටැක් එකට ආව බං ඒකත්. මේ පොඩි පුෂ් එකක් තිබ්බනම් අපිට අර අපේ ජම්ප් එකත් එතන වේස්ට් වෙලා ගියා. අවුලක් නැහැ. 93කට ගෙනාව කියන්නේ ඇත්තටම හොඳ ඇටැක් එකේ මේ බෑක් එන්ඩ් එක තමයි ඉතුරුනේ. බෑක් එන්ඩ් එක කියන්නේ අපි මේ පැත්ත ගත්තොත් එහා පැත්තේ කෙලවර තමයි බෑක් එන්ඩ් එක කියන්නේ. ඇයි මේ ඇටැක් ඉවර වෙන්නේ නැත්තේ? අර ඩ්‍රොප් කරන්න කවුරුත් නැහනේ. කොහොම හරි ඇටැක් එකේ 93ක. ඇත්තටම අද ඇටැක් ටික ඔක්කොම හොඳයි බොයිස්. අද ඇටැක් ටික ඔක්කොම හොඳයි. මේ සුපර් එටි මේ විදිහට වදිනවා කියන්නේ තවත් සතුටුයි. ඩෝපමින් ගන්නවා ඇඟේ ඉඳලා ඔළුවේ උඩේ ඉඳලා යටිපතුල් වලට ගහනවා. යටිපතුල් වල ඉඳලා ආයේ ඔළුවට ගහනවා ඩෝපමින්. Cool into the mouth. Nice. අය අම්මට සිරි වෙනවා. හොඳයි ආමික ඔයාලා try කරලා බලන්න. ඇත්තටම සුපිරි ලස්සන ඇටැක් එකක් ගේන්න පුළුවන්. මේ පට්ට ලස්සනයි මේ සුපර් එටි ඇටැක් එක බලන් ඉන්නවා කියන එකත් පට්ට ලස්සනයි. ඔන්න අපිට ඩොනේට් උත් හම්බෙලා තියෙනවා. අපි යන් අන්තිම ඇටැක් එකට බොයිස් and girls. හරි කොහොම හරි යන්න තියෙනවා කැත බේස් එකක්. අම්මට සිරි වෙනවා. මේකේ මෙන්න මේ මැද්දට තමයි අපි ෆයර්බෝල් එක දෙන්න ඕනි. අපි බලමුකෝ ඒක කරගන්න පුළුවන් වේද කියලා. අපි ග්‍රෑන්ඩ් නෝඩන් දෙමු බොයිස්. මෙන්න මේ සයිඩ් එකෙන් ඊට පස්සේ ෆර්නස් එකක් දීලා ග්‍රෑන්ඩ් නෝඩන්ගේ සපෝට් එකට හීලර්ස්ලා දීලා එකම එක පොකොලුන් එකක් යව මේ පැත්තේ. ඒක ග්‍රෑන්ඩ් නෝඩන් පුළුවන් මෙන්න මේ සයිඩ් එක ක්ලීන් කරන්න. අපි මේ සයිඩ් එකෙන් සීක් බැරක් එකක් එක්ක ආමිකෙන්ට කරු මෙන්න මේ මොනොලිත් සයිඩ් එක හරහා. ඔක තමයි මගේ ප්ලෑන් එක. මෙතන ලොං ෂොට් නෙවෙයි දීලා තියෙන්නේ ස්මෑෂ් ඉන්නවා කියන්නේ පොඩ්ඩක් හොඳයි. මේ බේස් එකම තමයි මම ඩිෆෙන්ස් වලට දාලා තින්නේ. මමත් ලෙජන්ඩ් වලට ඩිෆෙන්ස් වලට දාලා තින්නේ මේ බේස් එක. මම වෝලත් යූස් කරන්නේ මේ බේස් එක. සෑහෙන හොඳ බේස් එකක් ඇත්තටම ඕක. අන්න අරු පල්ලෙහාට බහැලා ඉන්නේ උගේ ඒරියා එක පොඩි නිසා මාළුකු ප්‍රශ්නයක් නැහැ. කින්වත් අපි ඩවුන් කරගත්තා නම් හරියටම හරි මේ ග්‍රෑන්ඩ් නෝඩන් charge එක
කින් තාම එන්නේ කින්ගේ තාම ඒරියා එකට ග්‍රෑන්ඩ් නෝඩන් පය තියලා නැත. ඒ වුණාට ග්‍රෑන්ඩ් නෝඩන් දුර ඉඳලා ගහනවා උට. ඔන්න දැන් එනවා. නෑ නේද තාම ආවේ නෑ. තාම ආවේ නෑ. අපි මේ සයිඩ් එකකින් දෙමු මෙන්න මෙයාව. ඊට පස්සේ මෙතනින් බේබි ඩ්‍රැගන් කෙනෙක් දීලා. හරි අපි දෙමු ආමි එක. ක්වීන් එකක් දීලා ටෝටම් එකක් දෙමු. අම්මට සිරියනවා. තව ටෝටම් එකක් අපිට දෙන්න වෙයි වගේ. තව ටෝටම් එකක් දෙමු. ෆයි බෝල් එක දුන්නා හරියට මැද්දට. සුපර් එඩිස්ලා නිකන් ට්‍රැක පැනලා වගේ බා. මෙතනින් දෙමු ටෝටම් එක. ඒ ඇටැක් එක නම් කේස් 1 ස්ටාර් යන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ඒ ඇටැක් එක ගොඩක් දුරට නේද බොයිස්. කින්ගේ ඇබිලිටි එක දෙමු. පැත්ත පලාතම ඩවුන් වෙලා ගියා. මේ සයිඩ් එකෙන් බේබි ඩ්‍රැගන් කෙනෙක් දීලා ක්වීන් ඇබිලිටි එකක් දෙමු. ජම්ප් එක දෙමු මෙතනින්. දැන් රොයල් චැම්පියන් ගෙන් ටවුන් හෝල් එක නම් ගලවන්න අපිට බැරි වෙයි බොහෝ දුර. මේ සයිඩ් එකෙන් යමු රොයල් චැම්පියන්. අම්මට සිරියනවා අන්තිම ඇටැක් එකෙන් හරියටම 1 ස්ටාර් එකක් යනවා වගේ යන්නේ බොයිස්. පොයිසන් එක දෙමු මෙතනට. ග්‍රෑන්ඩ් නෝඩ් ඩවුන් වෙලා ගියා. රොයල් චැම්පියන් එනවා අර පැත්තේ. මේ පැත්ත අපි ක්ලීන් අප් එකක් දෙමු. ඉනිස්සයක් තියෙනවා. රොයල් චැම්පියන් ඇබිලිටි දෙමු. ක්වීන් ඉන්නවද? ක්වීන් ඉන්නවා. ක්වීන් වැලියු එකක් ගන්නවා. මේක 3 ස්ටාර් එකක් වෙන්නේ නැද්ද? රොයල් චැම්පියන් ගෙන් ටවුන් හෝල් එක අපි ගලවන්න ඕනේ. අරුව මං ඉනිස් කරා. රොයල් චැම්පියන් වුණා ටවුන් හෝල් එකට අන්තිම තප්පර ටික 199ක 1 ස්ටාර් එකක් බං. කරන්න දෙයක් නැහැ. අඩෝ ඒක නෑ ඇත්තටම අපරාධයක්. තව තප්පර දෙකක් මට දුන්නා නා. 246ක් ගැව්වා බොයිස්. 3 ස්ටාර්ස් 3ක් තමයි අපි ඩිස්කෝ කරගන්න පුළුවන් උනේ 90 ගණන් වල 3ක් ගිහින් තියෙනවා. يعني අද දවස් ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි මම අද පට්ට හැපි ගිහින් ඉන්නේ. අද වෝ එක පැය 10කින් ඉවරනවා. පැය 10කින් ඉවරනවා කියන්නේ අපේ ක්ලෑන් එකත් වැටෙනවා මචං ලෙවල් 20ට. ඇත්තටම සුපිරියක් ලෙවල් 20ට ක්ලෑන් එක වැටෙනවා කියන්නේ තෙත් නේද? හරි ඔය විදිහට තමයි බොයිස් අපේ ලෙජෙන්ඩ් ඇටැක් ටික අද ඉවරුනේ. අපි බලමු නික්කමට අපි টොප් ලිස්ට් එකේ කියලා ඒකේ ලෝකල් 4 මචං. ලෝකල් 4ට ඉන්න අපිට ලෝකල් 3ට එන්න තිබ්බා. මේ අර ඇටැක් එක 3 ස්ටාර් එකක් වුණා නෑ. ඇටැක් එකේ 3 ස්ටාර් එකක් වුණේ නෑ. ඒ ඇටැක් එක 2 ස්ටාර් 1 ස්ටාර් එකක් වුණේ 99 1 ස්ටාර් එකක් 1.1 අපරාධී ඉතින්. කොමාරි ඔය විදිහට තමයි අපේ ඇටැක් එකට ගියේ. එහෙනම් ඔය විදිහට තමයි බොයිස් අද වීඩියෝ එක එන්න උනේ. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. දිගටම සෙට් වෙලා ඉන්න මාත් එක්ක. එහෙනම් බොයිස් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.